වෙලාව පාන්දර 4යි නංගිමයි අවුරුදු හිරු ලයිව් එකට යන රෙඩි වෙන්න හදන්නේ. අපි දැන් තමයි සලන්නට ආවේ. මෙන්න මේ විදිහට තමයි නිරෝෂක්කා නංගිවයි මාවයි ඩ්‍රෙස් කරේ. ඉතින් ඇත්තටම මගේ අයිටම් එක තුන්වෙනි අයිටම් එක ඉතින් චුට්ටක් පරක් වුණා. ඉතින් වාහනයෙන් බැස්ස ගමම මගේ අයිටම් එක තමයි තිබ්බේ. ඉතින් චුට්ටක් බය වෙලා ඉන්නේ නටන්න උදෙන්ම. ඉතින් ඩාන්ස් එක ඉවර කළා. අපි ලස්සනට දැටුවා. දැන් අපිට කින්නවා නර්මදාට. ඉතින් කොහොමද නර්මදාට මේ පාර අවුරුදු හොඳයි. මම හිතන්නේ ඔයාලට මේ ජොබ් එක හොඳට ගැලපෙනවා. ඔය මොනවද ඒ කියන්නේ තියෙන්නේ? මෙහෙමයි මේ පෙර දැක්ම තමයි මේ දාන්නේ. ඔය බ්ලොග් එකකින් දාව එක ඊළඟ අවුරුදු ප්‍රෝග්‍රෑම් එක මෙයා ප්‍රසන්ට් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ නිසා මගේ බඩට ගහන්න යන්නේ. ප්ලීස් හිරු එකේ සියලුම දෙනාගේ අවධානය මේ එක මට රංගපාන්න නැත්නම් මට බඩට ගහන්න යන්නේ. දැන් අවුරුදු දානවා. හෙලෝ හෙලෝ සුබාලුත් නංගි සුබාලුත් ඉතින් නර්මදා සුබාලුත් මේ ලයිව් යන්නේ අයියෝ සුබාලුත් මගේ නාට්‍ය ලයිව් එක යන අතරතුර මෙන්න මේ වගේ අපි කට්ටිය එකතු වෙලා ඉතින් ෆොටෝස් ගන්නවා වීඩියෝස් ගන්නවා. ඉතින් ඒ වගේම ඔන්න අපි දෙන ෆොටෝස් කර කර ඉද්දි අකිලා අයියා ගමීස් ගෙනත් දුන්නා. ඉතින් අතර මේක අපි බික කෑවේ. එතකොට ආහාර අනුභව කරලා නැහැ අපි. ඒ වුණාට අපිට බඩගින්නේ හිටියේ. ඉතින් අපි කෑවා. මේ ගමී කන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ ඉතින් අපි මේ දැන් මේ හොයන්නේ අපේ ඇඳුමේ පාටට ගමීස් තියනවාද කියලා. මට හම්බුනේ ඉතින් තැඹිලි පාට එක. දේශානි Hi. අපේ පාට කුරුල්ලෝ ටීම් එක. ඊට පස්සේ අපි හැමෝම බලාගෙන හිටපු නැකත හැමෝම ආස කරන නැකත ආහාර අනුභවය. ඉතින් එදා අලුත් කෑමක් හඳුන්වලා දුන්න අපේ නර්මදාක්කේ කොකිසුයි ලුණු විසුයි කන්න කියලා. ඇත්තටම මාර රසයි. මම නම් කෑවේ වල ඒක තමයි. ඒ විදිහට තමයි හිරු ලයිව් එක ඉවරුනේ. ඊට පස්සේ මම දුවගෙන ආවා අපේ ගෙදර අම්මටයි තාත්තටයි වදින්න. මොකද මං හරි මාසයි අවුරුද්දට තෑගි දෙන්න නැකත් කරන්න. දැන් අවුරුදු 3ක් මට ඒක මග ඇරලා තියෙන්නේ. ඉතින් දුවගෙන ගෙදර ඇවිල්ලා මෙන්න මේ විදිහට ඉතින් තෑගි හොමාරු කරගත්තා. ඉතින් මේ වෙලාව දැන් දවල් 2:00 විතර ඇද්දි. ඉතින් එහෙම තමයි එදා දවස ගෙවුනේ. මේ ඉන්නේ මගේ චූටි නංගිට තෑග්ග එයානේ මට චොක්ලට් එකක් දුන්නා. අපි යාට තෑගි දෙන නිසා එයා ඉතින් හොරෙන් චොක්ලට් එකක් අරන් තියාගෙන අපිට චොක්ලට් දුන්නා. ඊට පස්සේ අපි ගියා චීසියවයි බලන්න. ඉතින් එදෙන් අපි එනකම් බලාගෙන හිටියේ. ඉතින් මේ විදිහට ඒගොල්ලන්ටත් පොලක් දීලා කතා කරලා ඉතින් එදා දවස අවුරුදු දවස එහෙම තමයි අපි සැමරුවේ. ඉතින් අපේ බාප්පලා පුංචිලා චූටි බාප්පලා ඔක්කොම එකතු වෙන්නේ සියලා ගෙදර. ඉතින් එදා දවස අවුරුදු රෑ කෑම තිබ්බා. ඉතින් එම කාලා අපි සින්දු කියලා නටලා එදා දවස ඉවර වුණා. ඊට පස්සේ
ඉතින් මේ විදිහට තමයි අවුරුදුදා අප්‍රේල් 14 අපේ දවස නිමා වුණේ. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකත් බලන්න. අපේ අවුරුදු උත්සවයේ වීඩියෝ එකක් තමයි ගේන්නේ. ඒක හරිම ෆන්. එහෙනම් thank you මේ වීඩියෝ එක බලුවට හැමෝටම ආදරේ.